Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life. වගාවට ප්‍රිය කරන වගාවට ආදරය කරන හැමෝටම නිරෝෂන් මාත්‍රය දැන් අපි හදලා තියෙනවා ඒ සඳහා අවශ්‍ය කරන වටපිටාව. කම්පැනියත් එක්ක එකතු වෙලා වගා කරන්න එහෙම නැත්නම් අපි ළඟම වගා කරන්න කියන එක නෙමෙයි ගරු සභාපතිතුමාගේ අරමුණ. මේ මහ පොළොවේ හැම බිංගලෙම වගා කරන්න. මේක තමයි ජාතික වගකීම. ඉතින් මේ ජාතික වගකීම ඉටු කරන්න අවශ්‍ය කරන වටපිටාව මේ වෙද්දි නිර්මාණය වෙලා අවසන්. අපි ඔබට ආරාධනා කරන්නේ මේ තිරේ දිස්සන දුරකථන අංග වලට කතා කරන්න. අවශ්‍ය කරන කෘෂි දැනුම ඔබට ලබා දෙන්න, ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් ටික සලසන්න, ඕන කරන පොහොර වර්ග ටික ඔබට කියලා දෙන්න, ඒවා ලබා ගැනීමට අවශ්‍ය කරන වටපිටාව සකස් කරලා දෙන්න. ඒ හැම දෙයකටම රේරෝෂන් මහත්තයලා ඇතුළු CGLP සමූහයේ සියලු දෙනා සූදානම්. අර මිනිහෙක්ගේ එක සිතුවිල්ලක් මේ අපි ඇවිදගෙන යන ලස්සන වගා බිම ඇතුලේ මේ පොලිටනල් සියල්ල අස්සේ පුංචි බිම් කඩක් ඉතුරු වුණා. ඒ බිම් කඩේ පවා වගා කරන්න. මේක තමයි සංකල්පය. මේ පොළොවේ පැල කරලා තියෙන්නේ මිනිහෙක්ගේ හෘද සාක්ෂිය. අන්න ඒකයි වටින්නේ. මේ ගහට කොළට මහ පොළොවට ආදරය කරන මිනිස්සුන්ට අපි ආරාධනා කරනවා. එන්න CGLP එකත් එක්ක එකතු වෙලා අපි වගා කරමු. මේ සංග්‍රාමය කරමු. මොකද අපි CGLP එක්ක එකතු වෙන්න කියලා කියන්නත් හේතුවක් තියෙනවා. කවුරුත්ම නොකරනවා නම් අපි හරි කරන්න බෑ. අනිවාර්යයෙන්. කරන්න තියෙන තැන එකතු වෙලා අපි මේ වැඩේ කරමු. ඉතින් අපි අද දවසේ ප්‍රධානම කාරණා තමයි චීන නියෝජිත මහතුරු වෙනවා මේ වගා ව්‍යාපෘතිය නරඹන්න. තුමන් ලැබෙන්නේ අපි යමු මේ පැත්තට. අපි යමු. අස්වැන්නෙන් ඉතිරී ගිය රන්ගොයමින් සැරසී රට අස්වැන්නෙන් ඉතිරී ගිය රන්ගොයමින් සැරසී රට අනාගතේ සාර සුභාවයි අනාගතේ සාර සුභාවයි Green Life Plantation සරුසාර හැටක් ඔබ වෙනුවෙන් වවන්න උපයන්න